අයිබෝන් තෙරුවන් සරණයි. අදත් ජීවමක් සීවරම් මාලා හිර බන්ධන වින අනසක බන්ධන දාලා අඳුරු දාලා මුඛවරම් දාලා පෞමේ අහිංසක ජනතාව ඇත්තටම දුකයි. වරම් මාලාවකට මේ වගේ වැඩ කරලා වෙද මහත්තුරු ඇත්තටම මෙහෙමයි. මම දන්නේ නැහැ වෙද මහත්තුරු හදේ කරාද කියලා. නමුත් මං හිතනවා ඇත්තටම නොදැනුවත්කමින් වෙන දේවල් සිද්ධ වෙනවා අනන්ත අප්‍රමාණයි. ඉතින් මම අද මේ තුන්වෙනි වරම් මාලා අද දවසට මේ හතරවෙනි වරම් මාලා හදන්න. එතකොට මේ දවස් තුනට මම ඇදුවා වරම් 18. ඉතින් ඒ වගේ ප්‍රබලම ඒවා තමයි මේ TikTok එකට දාලා තියෙන්නේ. මම ගොඩක් දාන්නේ නැහැ. ඇත්තට මම දාන්න හේතුව. ඉතින් විශේෂම දේ තමයි ඔන්න අහගන්න විශේෂම දේ වරම් මාලාවක් හදාගත්තට වරම් මාලාව තේරුමක් දන්නේ නැහැ. වරම් මාලා හදුවා පහන් තියාන කියන්නේ එතකොට හරියනවා කියලා. නමුත් මෙතන එහෙම වෙන්නේ නැහැ. මේ ඉන්නේ සර්වන්ද ධාතුන් වහන්සේලා වැඩලා ඉන්න තැන. ඉතින් මම දුක් මහන්සි සර්වන්ද ධාතුන්. ඉතින් මෙතන තමයි වරම් මාලා හදන්නේ. එතකොට මම මේකේ තෙල් මේකට දාලා නැහැ මල් අනම් මනං ඔය තෙල් වරම් මනං ඒවා එතකොට පිලොටු අනම් මනං අරක් පුදේනි මේ පිදේනි ඒව නැහැ. මේ දේමාලාව ජීවම් කරනවා. මේ දේවාන ජීවක මේ දාන කෙනාගේ යන්ත්‍රය තියෙන්නේ. එතකොට ඒ දෙක දාලා යට සිද්ධ කරලා දෙනවා වරම් මාලා සිද්ධ කරලා මෙතන භාෂාවරක් නැත්තම් භාෂාවරක්ම හදනවා. එතකොට හිර දාලා නම් මුඛ වරම් ඊට දාලා තියෙනවා නම් ඔය ඔක්කොම සියලු දේවල් මුල්ලින් ඉඳන්ම අගට හදනවා. මේක හදන්න බුදු ගුණින් පුතේ. අසීවරම් තියෙනවා නම් සීවරම් වලට හදනවා. මෙතන ඇවිල්ලා අසීවරම් ආපු ඕනම එක්කෙනෙක් සීවරම් වලට හැදිලා තමයි යන්නේ. කැම්තිරා යන්න පුළුවන් වෙනවා. විශේෂම දේ තමයි පුතේ මේ වරම හදන්න මම ගන්නෙ අත්‍තරම කතා කළොත් රුපියල් 14ක් පමණ. එතකොට අනිත් තැන් වල වගේ වැඩ කරලා රුපියල් 30 40000 50000 අරගෙන වරමක් හදනවා කියලා මම බොරු කරන්නේ නැහැ. එතකොට මගේ අස්පන අපිට මම මේ වරම හදලා දුන්නට පස්සේ ඕන කෙනෙකුට කතා කරගන්න පුළුවන් මම හරිද වැරදිද කියලා. වරම හදලා සන්තෝෂ නම් දරුවන්ට පූජා කරලා යන්න පුළුවන්. ඒත් රුපියලක්වත් නැතුව දරුවා අසරණ අන්ත අසරණ වෙලා දුගීතුපත් වෙලා පාරට බහැලා ඉන්න හැම වරම් දරුවෙක්ම මාව හම්බෙන්න 750ක් ගන්න අපිට රුපියල් 14ක් විතරයි. ඒ ගැන හිතන්න එපා. මමත් මේකෙන් ජීවත් වෙන්නේ. නමුත් මට දෙවිවරු මෙහි පිට වෙරලා මේ බුද්ධ ශාසන බුද්ධ පුත්‍රෙක් විදිහට මම බුදුන් වහන්සේ ධාතුන් වහන්සේලා වැඩ කරගෙන මේ විදිහට යනවා. එතකොට මම කිසි දෙයකට බයකුත් නැහැ. මම යන්ත්‍ර මන්ත්‍ර මුකුත් නැහැ. මේ චක්‍රේ විතරයි මට පිහිටලා තියෙන්නේ. ධර්ම චක්‍රේ පමණයි. එතනින් එහාට මට පිහිටක් අන් කිසිවක් නැමත. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අරන්. ඇයින්ද මම කාටවත් වෙද මහත්තුරුට ඇත්තට මම මේ TikTok එකේ කලින් දැම්ම මගේ TikTok එක මහත්තුරු ඉතින් ගොඩාක් කට්ටිය වෙද මහත්තුරු බ්ලොක් කරලා බොරලා කරලා මාව විනාශ කරා. නමුත් මං ඉතින් විනාශ වෙන්නේ නැහැ. TikTok එකේ තමයි බ්ලොක් වුනේ. මං අලුතෙන් එකක් හදා. ඉතින් හදලා යනවා YouTube channel එක තියෙනවා. මට ඕනේ ඇත්තටම වෙන මුකුත් නෙමෙයි. මට සල්ලි මිල මුදල් හම්බ කරන්න නෙමෙයි මට ඕනේ. මට ඕනේ මේ මළගේ ඥාති ප්‍රාණීන් අපේ ඥාති පරම්පරාව කැඹුරුමකට දරුවගේ ශරීරයකට එන්නේ. එතකොට ඒ දරුවගේ ශරීරයට කැඹුරුමට ආවට පස්සේ මේ ඥාතියට කතා කරලා කියන්න බෑ පුතේ උඹ යන්නේ වැරදි මාර්ග පුතේ උඹ ওই වැඩේ නවත්තපන් කියලා. එහෙම ඥාති කොට්ටාසයක් කියන්න බෑ. ඒක බොරු කතාවක්. එතකොට ඥාතින්ට බැලලා වැද දීලා මනන්දේ කරන්න එපා. අපි යන මාර්ගය අපි හදා ගන්න ඕනේ. හරියට සීබුද්ධෙන් හිතන්න ඕනේ. හරියට සීබුද්ධෙන් වරමක් හදනගේ වෙද මහත්තුරුත් එක්ක හරියට කතා කරලා තීරණයකට එන්න ඕනේ. පැහැදිලි? එයාට බයයි, එයාගේ විනයකට බයයි, එයාගේ කරදරයකට බයයි හිම වරන් හදන්න යන්න එපා. මොලයක් ඇතුව වරමක් හදාගන්න. එහෙනම් වැඩ කරනකොට සිහියක් තියෙන්න ඕන පුතේ. අසීම වැඩ කරන්න පුරුදු වෙන්න එපා. ಜಾති ಜಾතිය. තමන් වැඩේ කරනම් තමන් වැඩේ කරලා නිර්භීතව කතා කරන මම තමයි වැඩේ ගෙවුවේ. නැති ඥාති වැඩ ගහලා විශේෂම හේතුව තමයි ඥාති කියන කොටාසේ ඒගොල්ලන්ට ඕන විදිහට අපි වැඩ කරලා හරියන්නේ නැහැ පුතේ. අපිට ඕන විදිහට අපි වැඩ කරන්න. ඥාති ඉන්නේ අපේ පිටට ආවා. අපි ඥාතිට පින් දීලා මේ විදිහට ධාතු මන්දිරයකට පින් දෙනවනම් මේ විදිහට ධාතුන් වහන්සේලා වැඩලා ඉන්න තැනක පින් දෙනවනම් ආයේ කිමං කතාවද තව. ඉතින් මම කෙටියෙන් කතා කරන්න මයි පුතේ. හිතා ඉක්මනින් මේ ලෝකවාසී සියලුම වරන් දරුවන්ට මම පැහැදිලි කරන්නේ ඕන තැනක ඉන්නනම් හිර වෙලා මොක වරම් බන්ධන කරලා හිර අනසක දාලා කිනිමගෙන වරම් ඥාති අරගෙන තැන් වල වැඩ කරනවා කියලා එහෙම හිතාගෙන තැන් වලින් කියලා එහෙම එනවනම් මගේ එහෙම කිසිම වෙද මහත්යෙකුට මෙතන කුණාටු ගහලා ඒගොල්ලොන්ගේ කාඩ් එක කන එකක් නෙමෙයි. මොකද වරම් කියන්නේ එහෙම තමයි. හරියන්න පුළුවන් වැඩ දෙන්න පුළුවන්. ඉතින් කිසිම කෙනෙකුට මම දොස් ආරෝපණය දෙන්නේ නැහැ. මගේ දේ මං හරියට කරනවා පුතේ. එන්න ඇවිල්ලා දෙහිගිරි 100ක් විතර කපනවා පුතේ. රුපියල් 14ට දෙහිගිරි 100ම අඟලෙන් අපිට නූලෙන් නූලට කපනවා. වරුවට අහරෙන් කපලා මෙහෙන් කපලා පට ගාලා කපලා එහෙම මගේ වැඩ නැහැ. මුලින් ඉඳන්ම අගට එනකන් කපන. පැය 3ක් පුතේ වැඩේ. දවසට මම වැඩ 3යි කරන්නේ. ඉතින් ඕන කෙනෙක් කතා කරන්න කරලා දවස දාගන්න. කරදර දුම්නස නැහැ රුපියල් 14යි. රුපියල් 14යි මොන වැඩේ කරගන්න ඕන කෙනෙක් එන්න ඉක්මනින් හම් වෙන්න. අද දවසට මට වරන් දරුවෝ දැන් 4ක් ඉවරයි.
දැන් පස්වෙනි එක මේ කපන්නේ. ඉතින් ඒ වගේම 2 3 කපනවා. එක කපන ඒවත් තියෙන, දෙක තියෙන ගන්න. 1 2 3 4 5 6 කියලා කපන ඒවත් තියෙන, රැයලු කපන ඒවත් තියෙන. ගැටලුවක් නෑ. මං ගාවටවත් මං එකෙක්වත් ආපහු යවන්නේ නෑ. මගේ දුක් මත මං නොකා නොවේ. දැන් ඇවිල්ලා 3:17යි උදේ ඉඳන් බත් වක්වත් කාලා නෑ. මං එහෙම තමයි. මට ඒ ඥාති තියෙන පින් අනුමෝදන් හොඳටම ඇති. මගේ ඥාතින්ට පින් ආවන. ඒ ඇරෙන්න මම කිසිවත් නැමැත්ත දෙන කට්ටිය දීලා යනවා. අත්ත කතා කිව්වොත් ඇත්තටම සල්ලි දීලා යන කට්ටිය ඉන්නවා. මොකද දා දුක් විඳලා වටේ ගිහිල්ලා හෙම්බත් වෙලා නන්නත්තර වෙලා ගෙවල් දොරවල් විකුණලා ඉරන් ආභරණ විකුණලා දස දහසක් කිරන්න පුළුවන් සුන්වත් තූරිම විකුණලා තමයි මං ගාවට එන්නේ. මොකද නැති වෙලා කෙනෙක් මං ගාවට එන්නේ. ඇති වෙලා එකෙක්වත් ආවේ නැහැ. ඒකට පීටට තමයි මම මේ ඉන්නේ පුතේ. මේ බුද්ධ ශාසන බුද්ධ පුත්‍රෙක් හැටියට මගේ ලේ යටනහර රාස් මස් ධාතු මම ජයශ්‍රී මහ බුදුන් වහන්සේ පූජා කරලා ඉවරයි. මට ෂොට් එක දෙනවනම් මෙන්න පිළිම තියෙනවා, මෙන්න ධාතු කරඬු තියෙනවා. එතනින් ඇවිල්ලා මට ෂොට් එක දීලා යන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා මම හරියට වැඩ කරනවා. මම හොර වැඩ වංචා කරන්නේ නැහැ. මට ඥාති වැඩක් නැහැ. මොකද මගේ ඥාති මට වටිනා. මට අනුන්ගේ ඥාති අරන් මම අකුරට වැටෙනකොට මම විනයකට වැටෙනවා. මම විනයකට වැටෙනවනම් පිට උන් කවදාකවත් මගේ මාව බේරන්න හිත දෙන්නේ නැහැ. මට මාව බේරන්න මට හිත දෙන්න මගේ ඥාති පරම්පරාව විතරයි. ඒ නිසා දරුවනේ හැකියක්මනින් එන්න. කිසි කෙනෙකුට කාඩ් ගහලා මුකුත් නැහැ පුතේ. ඕනම වෙද මහත්ෙක් වුණත් එන්න. Tamanට සීවරන් ඇතන සීවරන් ඇවිල්ලා තනන් ලෝකෙ කිසිම බලවත් වරම් මාලාවක් නොමත පුතේ. ඒක කරලා බලන්න. හරිම ලස්සනයි. අන්තිම අන්ධකාරයි. හරිම සුපිරි. ඉන්න මායි පුතා ඉක්මනින් එන්න. මාව හම්බන්න මේ වගේ දෙහිගෙඩි 100ක් කපලා ලස්සනට මෙතනින් hina වෙලා හොඳ වරම් මාලාව ලෝකෙට කැඹුරු කරන්න. හොඳ ඥාති පරම්පරාවක් හදාගෙන පුතේ මං ගාවට එන්න. අවසරයි. අයිබෝන් කියන්න බෑ දැති දෙයක් කියන හින්දා. ඉතින් හැමෝදෙනාම එන්න. දෙයිහාම්තර පිරිස සියලු දෙනාට මේ ලෝකෙ ජීවත් වෙන සියලුම වරන් දරුවන්ට තෙදබල සත්‍ය ජයශ්‍රී මහ බෝධින් වහන්සේ රුවන්වැලි මහසය අධිපති වහන්සේ දෝණයක් ධාතුන් වහන්සේලායි සත්‍ය ඒකාන්තයෙන් පුතේ වැඩෙනවා. ලැබෙනවා කවදාකවත් වරදින්නේ නැහැ පුතේ. බුද්ධ ශාසනය මුල් කරගෙන ගමන යන්න. අපි ඉන්නේ ඒකට. තෙරුවන් සරණයි හැමෝටම.